ගමේ හතර අපේ කෙල්ලෙක් නෑ තරහ වුණේ කොයි කවුරුත් ආලින් බැඳුනේ අපේ ගමේ හතර අපේ කෙල්ලෙක් නෑ තරහ වුණේ කොයි කවුරුත් ආලින් බැඳුනේ OIC ගඩාෆි චිත්‍රපටයේ මංගල දර්ශනයට ආපු සියලු දෙනාට සුදුවත් වෙනවා. සමහර අය සීට් නැතුණ තරහ වෙන්න එපා. එච්චර ලොකු ප්‍රතිචාරයක් තිබුණා. ඉතින් හරිම සන්තෝෂයි. මම හිතනවා මගේ අනිත් චිත්‍රපටේ වගේම one shot parliament jokes Dr. Navarian lead වගේම OIC ගඩාෆි ඔයගොල්ලෝ ආදරෙන් පාර ගන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජය වේවා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නවා ගඩාෆි මූවි එක බලන්න. හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් රංජන රාමනායක මහත්මයා ඇතුළු ඒ සියලුම අපේ රංගන ශිල්පීන්ට ස්තුතිවන්ත වෙනවා. හරිම ලස්සනට යාළගේ රාජකාරී කරලා තිබ්බා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මම හිතන්නේ ගොඩාක් අපිට ආඩම්බරයටපත් වුණා. මොකද ඔවුන්ගේ වෙන කැපවීම මහන්සිය අපි ගොඩක් වෙලාවට අපි ගත කරන සමාජයේ දකින්න අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ චිත්‍රපටයෙන් මම හිතනවා ඒක පිළිබඳව ඔයගොල්ලෝ දකින්න පුළුවන්. ඇති වෙන්න hina වෙන්න කැමති නම් පරක්කු වෙන්නේ නැතුව ඇවිල්ලා ගඩාෆි බලන්න. හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න පුළුවන් දැන් ඉතින්. අලුත් අවුරුද්දක් ඉතින් අලුත් අවුරුද්දේ ඔන්න වෙනස්ම තාලයකට වෙනස්ම හැඩයකට අර කාලෙන් තාලෙට චිත්‍රපටි ලෝකෙත් වෙනස් වෙනවානේ. ඉතින් රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සුපර්ස්ටාර්. ඉතින් එයාගෙන දුන්න අපි හිතන්නේ නැති වෙනස්ම වැඩක් සියලුම ආදරණීය ප්‍රේක්ෂකාගාරය ඔබ වෙත තිලින කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා හදවතින්ම අලුත් අවුරුද්දේ හැමෝටම විනෝද වෙන්න පුළුවන් ගොඩක් hina වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි ගඩාෆි කියන්නේ. ඉතින් ඇවිල්ලා ඔයගොල්ලෝ නරඹන්න හොඳ නරක ගොඩක් දේ තියෙවි ඔබට දැනෙවි. ඉතින් ඔබ බැලුවොත් ඔබට දැනෙන දේ තමයි ඔබේ රසවින්දනයේ බවට පත් වෙන්නේ. ඉතින් මම හරි ආසයි මේක රචනය වෙනස්ම චරිතයක් කරන්නේ. රචනය මම දන්නේ එයාගේ හීනෙක තිබිච්ච ලස්සන චරිතයක් යා නිර්මාණය කරන සහ ඒක සියලුම අපේ ජේෂ්ඨ විශිෂ්ටකණේ නළු නිලයන් බොහොම දෙනෙක් කියලා හැමෝම ඉතාමත් විශිෂ්ට අන්දමේ රංගනයේ යෙදෙනවා. ඉතින් මේ හැමදේම මම කියනවට වඩා මම හිතන්නේ ඔබ ඇවිල්ලා බලන්න ඕනේ. රටක සිනමා කර්මාන්තයක් පවතින්නේ ප්‍රේක්ෂකාගාරයේ තිබුණ ප්‍රේක්ෂකයන් ඇවිල්ලා මේක නරඹුවොත් ඉතින් ඔබට ඉතින් අලුත් අවුරුද්දේ හොඳ ලස්සන චිත්‍රපටයක් නරඹන්න සියලු දෙනාට ආරාධනා කරනවා. මේක අර අපේ බ්ලැක් කොමඩි කියන වර්ගයේ චිත්‍රපටයක් මම ඒකයි කිව්වේ. චිත්‍රපටි ලෝකේ ගලාගෙන යාමත් මේ ගලාගෙන යාමේ ලස්සන චිත්‍රපටයක් ඔබට මේ
මුණ ගැහෙන කියලා මම විශ්වාස කරනවා. රංජනයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. යාට ඕනෙ හැමදාම වෙනස් දේවල් කරන්න. ඉතින් මේකත් ලොකු වෙනසක් කරපු චිත්‍රපටයක් තමයි ගඩාෆි කියන්නේ. කෙලෙම දෙනාට ඉතින් මම මේ හැදිලා ඉන්නේ ගඩාෆි ෆිල්ම් එකේ මංගල දර්ශනය දවසේ. ඉතින් ගඩාෆි ෆිල්ම් එක බැලුවා. ගොඩක් hina වුණා. විශේෂයෙන්ම මම මෙතනදී අගය කරනවා මම ගොඩක් කැමති රංජන් අයියාගේ අපියරන්ස් එකට. එයා ගොඩක් මහන්සි වෙලා එයාගේ රූපය අදාගෙන තියෙනවා. මම ගොඩක් අගය කරනවා ෆිල්ම් එකේ පටන් ගන්න ඉඳලා අවසානයේ දක්වා රංජන් අයියාගේ නිර්මාණශීලී හැකියාවට සහ එයාගේ ඇක්ටිං ස්ටයිල් එකට, ෂූටිං ස්ටයිල් එකට. ඉතින් මම හිතන්නේ මම දන්න විදිහට මේ රංජන් අයියාගේ 5 වෙනි සිනමා අධ්‍යක්ෂණය මෙගා බයිස්කෝප් එකක්. අනිත් කාරණාව තමයි මේකේ ඇක්ට් කරනවා දිලුක්ෂි මගේ එහෙලිය. ඉතින් ඇයට ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා වෙනස් චරිත කරන්න. ඇය දැනට කරපු චරිතත් එක්ක මේක වෙනස්ම චරිතයක්. ඉතින් ඇයට සුබ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒ වගේම දිලුක්ෂි, ජයනි අක්කා, ශ්‍රියන්ත අයියා, ගිහාන් අයියා, ධර්මප්‍රිය අයියා මේ සියලු දෙනාගේම රංගනය ඉතාමත් ආදරෙන් ආසාවෙන් නැරඹුවා. 18ට වැඩි සියලුම දෙනාට ආරාධනා කරනවා ගඩාෆි මූවි එක බලන්න එන්න කියලා. Thank you.